Hi, welcome back to my YouTube channel. ඔන්න කොට දවසකින් ඔයාලට වීඩියෝ එකක් අරන් ආවා. ඒ වීඩියෝ එක තමයි අපි ප්‍රෙග්නන්ට් වුණ ගමන් කරන්න ඕන දේවල් මොනවාද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරන්න. මම මේවා කියන්නේ මගේ අත්දැකීමෙන්. එක එක්කිනාට අත්දැකීම් වෙනස් වෙන්න පුළුවන්. අපිට ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ අපිට ගොඩක් ප්‍රශ්න එනවා. ඒ කියන්නේ අපි දැන් මොකද කරන්නේ ඊළඟට මොකද කරන්නේ? එහෙම අයට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මමත් ප්‍රෙග්නන්ට් වුණ ගමන්ම මටත් පුදුම ප්‍රශ්න පත්‍රයක් වගේ ප්‍රශ්න ගොඩාක් මැවුණා. ඒ කියන්නේ කොහොමද දැන් මොන දෙන්නේ මොනවාද ඊළඟට කරන්න ඕනේ? ඒ වගේ දේවල් ගොඩාක් මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්. අලුතෙන් අම්මා කෙනෙක් වෙන්න ඉන්න ඔයාට වීඩියෝ එක වැදගත් වෙයි. අපි මුලින්ම බලමු ප්‍රෙග්නන්ට් වුණා කියලා කොහොමද අපි දැනගන්නේ කියලා. ඔයාලට පුළුවන් ළඟම තියෙන ෆාමසි එකකට ගිහිල්ලා ප්‍රෙග්නන්සි ස්ට්‍රිප් එකක් අරගෙන චෙක් කරන්න. ඒකේ 2 ලයින්ස් ආවොත් ඔයගොල්ලෝ ප්‍රෙග්නන්ට්, 1 ලයින් නම් නෙගටිව් ඒ කියන්නේ ප්‍රෙග්නන්ට් නැහැ. වැඩි දුරටත් ඔයගොල්ලන්ට තවත් ඒක තහවුරු කරගන්න ඕනේ නම් ඔයාලට පුළුවන් බලන්න ඔයගොල්ලන්ගේ ළඟ තියෙන හොස්පිටල් එකට ගිහිල්ලා HCG ලෙවල් එක බලන ලේ පරීක්ෂාවක් තියෙනවා. ඒක ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. ඒකෙන් තමයි අපි ප්‍රෙග්නන්ට්ද කියලා හරියටම තහවුරු කරගන්නේ. මම මෙතන උඩින් දාන්නම් ස්ට්‍රිප් වල ෆොටෝස් එහෙම ලේ රිපෝර්ට්ස් වල ෆොටෝස් මට පුළුවන් නම් මම මෙතනින් ඇටච් කරන්නම්. ළඟට ඔයාලා ප්‍රෙග්නන්ට් කියලා කන්ෆර්ම් දැනගත්ත. ඒ කියන්නේ කන්ෆර්ම් කරගත්තු ගමන් ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ ගමේ ඉන්න මිඩ්වයිෆ් මිස්ව දැනුවත් කරන්න ඕනේ. ඔයාලගේ ඒරියා එකක් තියෙනවා. ඒ ඒරියා එකට MOH එකක් තියෙනවා. ඒ MOH එකට කියලා ඔයගොල්ලෝගේ මිඩ්වයිෆ් මිස්ව අනිවාර්යෙන් ඔයගොල්ලෝ ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තු ගමන් දැනුවත් කරන්න ඕනේ. මිඩ්වයිෆ් මිස්ව දැනුවත් කරාට පස්සේ එතන ප්‍රොසෙස් එකක් තියෙනවා. ඔයාලට මුල්ම සායන දිනයක් දාලා නැත්තම් ඕගොල්ලෝගේ ගෙදරට මිඩ්වයිෆ් මිස් ඇවිල්ලා ඕගොල්ලන්ට මෙන්න මේ ගර්භණී පත දෙනවා. මම උඩින් ඇටච් කරන්නම්. ඉන්නකෝ මම මේකෙන් පෙන්නන්නම්. උඩින් ඇටච් උත් කරන්නම්. මෙන්න මේ වගේ ගර්භණී පත කියලා මිඩ්වයිෆ් මිස් ගාව රෙජිස්ටර් වුණාට පස්සේ අපිට මෙන්න මේ වගේ පොතක් දෙනවා. ඒක ගන්න ඕගොල්ලෝ අනිවාර්යෙන් ගිහිල්ලා ප්‍රයිවට් ගියත් මම නම් කියන්නේ රජයේ රෙජිස්ටර් වෙන එක හොඳයි. මොකද අපිට එක සංකූලතා එන්න පුළුවන්. ඇත්තටම සමහර වෙලාවට අපි ප්‍රයිවට් ඩෙලිවරි වලට ගියාට අන්තිමට රජයෙන් අපිට ඒ කියන්නේ රජයේ පැත්තට අපිට යන්න පුළුවන් සමහර වෙලාවල් වලට. ඒ කියන්නේ හදිස්සි ඉමර්ජන්සි කේසස් එන්න පුළුවන් හින්දා මම නම් කියන්නේ අනිවාර්යෙන් ගමේ ක්ලිනික් එකෙත් ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න ඔයාලා. ඔයාලා ඉක්මනට දැනගත්තු ගමන් මිඩ්වයිෆ් මිස්ව හම්බෙනවා වගේම මම පර්සනල් කියන්නේ ඔයාලට අග්ගාලා උගලන්ගේ ඩොක්ටර් අපොයින්ට්මන්ට් එකකුත් දාගන්න. ප්‍රසවහාන ආයුර්වේද ඩොක්ටර් කෙනෙක්ව දාගන්න. ඒ කියන්නේ ඩොක්ටර් කෙනෙක්ගේ අපොයින්ට්මන්ට් එකක් දාගන්න. මොකද සමහර විට අපේ ප්‍රෙග්නන්සි එක. ඒ කියන්නේ අපේ ගැප් ගැනීම කලලය නියමිත ස්ථානයේ පිහිටලා නොතිබෙන්න පුළුවන්. අපේ ගර්භාෂයේම කලලය පිහිටන්න නැති වෙන්න පුළුවන්. එතකොට අපේ නාලවල කලලය පිහිටන්න පුළුවන්. එහෙම නාලවල කලලය පිහිටුවොත් එහෙම අපිට ලොකු සංකූලතා එන්න පුළුවන්. නාලේ පුපුරන්න පුළුවන්. එතකොට අපිට ශරීරයේ අපහසුකම් වැඩි වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ කලලය හොස්පිටල් නවත්තලා අයින් කරනවා. හරියටම ගර්භාෂය පිහිටලා තියනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන් අපිට ස්කෑන් එකකින්. ඒකින්ද ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ડોක්ටර් කෙනෙක් channel කරලා ඔයගොල්ලෝගේ පළවෙනි ස්කෑන් එකට අනිවාර්යයෙන්ම යන්න. එතකොට මම ස්කෑන් රිපෝට් මෙතනින් ඇටච් කරන්නම්. ස්කෑන් රිපෝට් එකේ අපිට පෙන්නනවා බබා හරියටම ගර්භාෂය තුලද පිහිටලා ඉන්නේ කියලා. ඒක එතකොට අපිට හිතට බය නැහැ. මොකද ගොඩාක් අයගේ නාලවල පැලෝපියා නාලවල කලලය පිහිටුවාම ගොඩක් සංකූලතා එනවා. සමහර විට නාල දෙකම පිපිරුණොත් මම දන්න විදියට නැවත දරුවෙක් එහෙම හදන්න බැරි වෙන අවස්ථාත් සමහර අයට එනවා. ඒකින්ද අපේ සෞඛ්‍ය පිළිබඳයි අපේ දැන් ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තම අපේ බබාගේ සෞඛ්‍ය ගැනත් අපි හිතන්න ඕනේනේ. ඒකින්ද ඕගොල්ලෝ මිඩ්වයිෆ් මිස්ටර් කියපු ගමන්ම ටක් ගාලා ડોක්ටර් කෙනෙක් channel කරන්න. නැත්නම් මිඩ්වයිෆ් මිස්ටර් කියන්නත් කලින් ડોක්ටර් කෙනෙක්ට channel කරලා ඕගොල්ලන්ට ඒ කටයුතු ටික හරියට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තු ගමන් ඔයාලට කරන්න පුළුවන් දේ තමයි ෆෝලික් ඇසිඩ් එක අනිවාර්යෙන් ගන්න. ෆෝලික් ඇසිඩ් එක අනිවාර්යයෙන්ම ගන්න. මොකද දරුවාගේ මොළය සුසුම්නාව කොඳට පෙළේ වර්ධනය වෙන්න මෙන්න මේ ෆෝලික් ඇසිඩ් කියන බෙහෙත් එක අපිට ඕන වෙනවා. ඒකින්ද අනිවාර්යෙන් නොකඩවාම ෆෝලික් ඇසිඩ් එක ගන්න ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තු දවසේ ඉඳන්ම. ඊට පස්සේ මට ආපු ප්‍රශ්නයක් තමයි මේ ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ කන්න හොඳ මොනවද කියන එක.
ඇත්තම කතාව කිව්වොත් ඔයාලට කලින් ඇලර්ජි වෙන කෑම නම් ඔයගොල්ලෝ දන්නවනේ ඔයගොල්ලන්ට ඇලර්ජි කියලා. ඒ කෑම කොහෙත්ම කන්න යන්න එපා. එතකොට අපිට ඒක ඇලර්ජි එක බලපානවානේ. නැත්තම් ඔයාලට ඒ කියන්නේ අලුත් කෑමක් දැන් ඔයාලා කවදාකවත් අපි හිතමුකෝ රටින්දි දූරිය රටින්දි වගේ කාලා නැහැ කියලා. එහෙනම් රටින්දි කන්න යන්න එපා. මොකද අර ඇලර්ජික් වුණොත් ඒක බබාටයි ඔයාටයි දෙන්නටම බලපාන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ දූරියන් වගේ කෑමක් ඔයාට කන්න ආස හිතෙනවා නම් කන එක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒක ඩොක්ටර් කෙනෙක්ගේ රෙකමන්ඩ් එකක් මත කනවා නම් හොඳයි. ඒ වගේ කෑම. පළමු කන්න හොඳ කෑම තමයි කොළ වර්ග. එතකොට බිත්තර හැබැයි තම්බලා හරි බැදලා හරි ඒ කියන්නේ හොඳින් බැද ගන්න ඕනේ නැත්නම් හොඳින් තම්බ ගන්න ඕනේ. ආයි හොඳින් පිසු මාළු ಜಾති මස් ಜಾති. බාගෙට තම්බල කොයි වෙලේවත් කන්න යන්න එපා මස් මාළු බිත්තර. මොකද ඒ වල තියෙන බැක්ටීරියා වලින් අපිට එක එක මේ ඇලර්ජික්ස් එහෙම එන්න පුළුවන් හින්දා එහෙම කරන්න යන්න එපා. එතකොට පරිප්පු, කඩල ಜಾති, කියන්නේ ඇට ಜಾති, කිරි යෝගර්ට් ඒ වගේ දේවල් මේ ප්‍රෙග්නන්ට් කාලේදී ගොඩක් හොඳයි. පළතුරු ಜಾති බෙහෙත් ගහපු නැති පළතුරු ಜಾති නම් ගොඩක් හොඳයි. වෙරළු, නෙල්ලි ඒ වගේ දේවල් හොඳයි. ගස් ලැබු, කෙසෙල්, ගස් ලැබු සමහර වෙලාවට කියනවා මවුල් මාස 3 කන්න හොඳ නැහැ කියලා. ඔයාලට කන්න ආසාවක් આવොත් ඔයගොල්ලෝගේ ඩොක්ටර්ගෙන් අහලා ඔයගොල්ලන්ට පුළුවන් ඒව කන්න. ආයි පර්සනල් මට ඩොක්ටර් කියපු දෙයක් තමයි මටත් ওই ප්‍රශ්නේ ආව මම මොනවද කන්න හොඳ නැත්තේ කියලා. ඩොක්ටර් මට හැබැයි කිව්වා ඔයා ඕන කෑමක් කන්න. හැබැයි අන්ප්‍රොසෙස් චීස් කන්න එපා. ඌරු මස් බාගෙට ඒ කියන්නේ අර උයන එක හොඳින් ඒ කියන්නේ අර විනාඩි 45ක් විතර තියලා කෑවට කමන්නේ. ඒ කියන්නේ උයන එක විනාඩි 45ක් විතර හොඳට අර පිස ගන්න කියලා කිව්වා. නැත්තම් එහෙම කන්න එපා කිව්වා. මට ඇත්තටම ඩොක්ටර් කිව්වේ අන්ප්‍රොසෙස් චීසුයි ඌර්මොසුයි කන්න එපා කියන එක විතරයි. මට ඩොක්ටර් කියපු එකක් තමයි ජලය. ඒ කියන්නේ වතුර ප්‍රමාණවත් ලෙසම ගන්න එක වතුර හොඳට බොන්න කියලා කිව්වා. මට මුල් කාලේ වතුර බොන්න නම් හරි අමාරු නෝ. මොකද වතුර බීපු ගමන් මට වෙන්නේ වොමිටින්. ඒත් මම බොහොම අමාරුවෙන් ටික තැඹිලි චුට්ටක් එහෙම අර වතුර නැත්තම් විජලෙන වෙනවනේ. ඒක හින්දා මං කොහොම හරි චුට්ටි බිව්වා, අයිස් වතුර බිව්වා, ටිකක් රස්නේ වතුර බිව්වා. මට අර නිකන් සාමාන්‍ය වතුර චුට්ටක් මුල් මාස 2ක් විතර යනකම් වතුර චුට්ටක් බොන්න අපහසුතාවය තිබ්බා. හැබැයි මේක චුට්ටක් මග අරගත්තේ මම තැඹිලි, සුප් ಜಾති, එතකොට ජූස් වර්ග එහෙම බිව්වා. හැබැයි ඉතින් ඒවත් වොමිට් වුණා මට සෑහෙන. මොකද මට මුල් මාස 4-5 කියන්නේ සෑහෙන වොමිටින් වුණා මට නම්. ඔයාලට වතුර බොන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් වතුර බොන්න. ඒක ඔයාලට හොඳයි. ඔයාටත් හොඳයි බබාටත් හොඳයි. ඊට පස්සේ අපි බලමු ප්‍රෙග්නන්ට් කාලේදී එන එක සංකූලතා මොනවද කියලා. මුලින්ම වොමිටින් එන්න පුළුවන්. එතකොට තද නිදිමතක් එන්න පුළුවන්. කෑමවල එක එක සුවඳවල් දරා ගන්න බැරි වෙන්න පුළුවන්. ඉක්මනට මුල්ම කාලේ ඉක්මනට මහන්සි වෙන්න පුළුවන්. තදට නිදිමත එන්න පුළුවන්. ඩොක්කාර එන්න පුළුවන්. ගඳ සුවඳ දරා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ එක සංකූලතා ඉතින් එන්න පුළුවන්. මේක ප්‍රෙග්නන්ට් කාලේදී සාමාන්‍යයි. හැබැයි අධිකව වමන යනවා නම් අපිට ඩොක්ටර්ට කියලා බෙහෙත් ගන්න පුළුවන්. මොකද වොමිටින් කියන්නේ හරිම අමාරුයි. උදේට නැගිට්ටාම මේම හරි අමාරුයි වොමිටින් වෙනවා කියන්නේ. ඒකින්ද ඔයාලා channel කරන ඩොක්ටර් කෙනෙක් ඉන්නවා නම් එයාට කියලා බෙහෙත් ගන්න පුළුවන්. රජයේ සායන වලට යනවා නම් ඒ ඩොක්ටර්ස්ලාට ඕගොල්ලන්ට කියන්න. ඕගොල්ලන්ට ඕනට වඩා වොමිටින් යනවා නම් ඒ ඩොක්ටර්ස්ලාට කියන්න. එයාලා එතකොට ඔයාලට ඒකට මොන හරි බෙහෙතක් දෙන්න පුළුවන්. මම කියවනේ කන්න හොඳ දේවල් මොනවාද නැති දේවල් මොනවාද එක සංකූලතා මොනවාද ඊළඟට එන ප්‍රශ්නේ තමයි මොනවාද අපි කරන්න හොඳ නැත්තේ කියන එක. කරන්න හොඳ නෑ. වලකින්න ඕන දේවල් තමයි මත්පැන්, දුම්පානය, ඒ කියන්නේ සිගරට් බොන්න, එතකොට අරක්කු, බියර් ඒවා බොන්න හොඳ නෑ. ඒ වලින් වැළකෙන්න ඕනේ. ඊළඟට අපි දැන් ඉස්සර අපිට පුළුවන් ඔළුව කැක්කුමට පැන්ඩෝල් එකක් ගන්න, හෙම්බිරිස්සාවට අපි සෙට්‍රිසින් එකක් ගන්න එහෙම පුළුවන් වුණාට ඇත්තම කතාව කිව්වොත් ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ වෛද්‍ය උපදෙස් නැතුව කිසිම බෙහෙතක් ගන්න එපා. ඒක ස්පෙෂල් නෝට් එකක් ඇත්තටම ගන්න එපා. මොකද ඒක ඔයාට විතරක් නෙමෙයි ඔයාගේ කුසේ ඉන්න දරුවාට උනත් බලපාන්න පුළුවන්. ඒකින්ද වෛද්‍ය උපදෙස් නැතුව කිසිම බෙහෙතක් පාවිච්චි කරන්න එපා. ආයි හොඳ නැහැ. මං අර කිව්වා වගේ අමු මස්, අමු බිත්තර ආයි හොඳ නැහැ. කෝපි ಜಾති ගොඩාක් බොන්න එපා. අධික කැෆේන් තියෙන ಜಾති කොහෙන්ම බොන්න එපා. ඔන්න ඕවලින් තමයි වැළකෙන්න ඕනේ. ඔයාලට එක්සර්සයිස් කරන්න පුළුවන්. ඕගොල්ලෝගේ ඩොක්ටර්ගෙන් අහලා ඕගොල්ලෝට එක්සර්සයිස් කරන්න පුළුවන්. ඒතර ජොබ් එකට යන අයට ජොබ් එකට යන්න පුළුවන්. මේක ඇත්තම කිව්වොත් ලෙඩක් නෙමෙයි. ඒකින්ද අපේ දිනදා කටයුතු කරගන්න පුළුවන්. අපි බලමු රෝහල්ගත වෙන්න
ඕන අවස්ථා මොනවාද කියලා. යෝනි මාර්ගයෙන් ලේ ගලනවා නම් ඔයාලා අනිවාර්යෙන් රෝහල්ගත වෙන්න ඕනේ. ඒ වගේ ඔයගොල්ලන්ගේ බඩේ අධික වේදනාවක් තියෙනවා නම් ඒත් රෝහල්ගත වෙන්න ඕනේ. අධික වේදනාවක් දරා ගන්න බැරි වේදනාවක් තියෙනවා නම් කරුණාකරලා ගෙදර ඉන්න එපා. යන්න ඒක ඔයාටයි ඔයාගේ බබාගේ දෙන්නගේම ජීවිත ආවිදාමකට දාන්න පුළුවන්. ඒකින් අධික බඩේ කැක්කමක් තියෙනවා නම් වේදනාවක් තියෙනවා නම් කරුණාකරලා රෝහල්ගත වෙන්න. ඒ වගේම සමහර වෙලාවට වොමිටින් සාමාන්‍යයි කියලා කිව්වට නතර නොවෙන්න, ඒ කියන්නේ නතර වෙන්නේ නැතුව වොමිටින් යනවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ හොස්පිටල් එකට යන්න බල ඉන්න එපා. ඒකත් හොඳ නැහැ. මොකද ඔයගොල්ලන්ව විජලනය වුණත් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට අධික උණාවත් ඒත් යන්න ගෙදර බල ඉන්න එපා. බෙහෙත් ගන්න. බෙහෙත් අරගෙනත් අඩුුනේ නැත්තම් ඔයාලා කරුණා කරලා ඔයගොල්ලෝගේ ළඟම තියෙන රෝහල වෙත යන්න. ඒ වගේ සැරෙන් සැරේ කලන්ත එනවනම් මටත් ඇත්තම කිව්වොත් මේ මං ක්ලිනික් එකේදී වැටිලක් තියෙනවා මේ කලන්ත. ඒ කියන්නේ මට සෑහෙන කලන්ත තිබ්බා. ඒක සාමාන්‍යයි අර ඒ කියන්නේ එක දිගටම කලන්ත තියෙනවනම් මෙහෙම ඔළුව කෙලින්ම තියන් ඉන්න බැරුව අර සැරෙන් සැරේ කියන්නේ දවසට 20 30 පාරක් කලන්ත දානවා නම් ඉතින් ඒක හොඳ නෑනේ. එතකොට ඒ වෙලාවෙත් ඔයගොල්ලෝ රෝහල්ගත වෙන්න අනිවාර්යෙන්. ඇත්තම කතාව කිව්වොත් මේ ගර්භණී කාලය මාර ලස්සන ගමනක්. අපිට මුල් ටික අමාරු වෙන්න පුළුවන්. ඒ කාලේ හරිම ලස්සනයි, හරිම සුන්දරයි. අපිට අමුතු හැඟීම් හිතට දැනෙන්නේ. තියෙන ගැටලුම ඔයාලට එන්න ඇති වෙන්න පුළුවන්. ඔයාලට වෙනත් ගැටලු තියෙන්න පුළුවන්. කරුණාකරලා ඒකින්ද ඔයාලට එක ගැටලු ආවොත් ඔයාලගේ වෛද්‍ය උපදෙස් අනිවාර්යෙන් ගන්න. මොකද වෛද්‍යවරුන් ඉතින් අපිට හැමදේම කියලා දෙන්නනේ. මොකද අලුතෙන් අම්ම කෙනෙක් වෙනවා කියන්නේ අපි ඉතින් අර ඒ කියන්නේ හෝඩිය මුලින් ඉඳන් අගටම ඉගෙන ගන්නවා වගේ වැඩක්. ඒ කියන්නේ අලුත්ම දෙයක් නේ. ඒකින්ද ඔයාලගේ සංකූලතා ඒ කියන්නේ ගැටලු එක මතුවුනොත් ඔයාලා වෛද්‍ය උපදෙස් පිළිපදින අනේ දැන් මේ කඩුවේනේ දැන් මේ කඩුවේදී කියලා බලන් ඉන්න එපා. ඔයාගේ බබාගේ දෙන්නගේම ජීවිත ඕගොල්ලන්ගේ අතේ තමයි තියෙන්නේ. අම්මා කෙනෙක්ගේ අතේ තමයි ওই දෙන්නගේම ජීවිත තියෙන්නේ. මං හිතනවා අලුත් අම්මලාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. තවත් ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම් මුල් මාස 3 ගැන. ප්‍රෙග්නන්ට් කාලේ මුල් මාස 3 ගැන අරන් එන ඊළඟ වීඩියෝ එකෙන්. එහෙනම් හිරුණි අනුත්‍රා YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. bye.